ජිම් එකේ ඉන්න හැමෝම ප්‍රෝටීන් සප්ලිමන්ට් යූස් කරනවාද කියලා ඔයාටත් හිතලා තියෙනවද? අයියෝ මටත් මේ වගේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගත්තේ නැත්නම් මගේ ඇඟ වර්ධනය කරගන්න, ඒ කියන්නේ මසල් බිල්ඩ් කරගන්න බැරි වෙයි කියලා. ඇත්තටම ඔයාලගේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එක සිලෙක්ට් කරගන්න කලින් ඒ ප්‍රෝටීන් සප්ලිමන්ට් එක නිෂ්පාදනය කරන ආයතනය බ්‍රෑන්ඩ් එක ගැන හොයන්න කලින්, ඒ පිළිබඳව ට්‍රේනර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න කලින්, නියුට්‍රිෂනිස්ට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න කලින් කරන්න ඕනේ දෙයක් තියෙනවා. මේක හරිම සරල කැල්කුලේෂන් එකක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඒ සිම්පල් කැල්කුලේෂන් එකයි, ඒ වගේම ඇත්තටම ඔයාට මේ ප්‍රෝටීන් එකක් ගන්න ඕනේද කියන කාරණය පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ප්‍රෝටීන් සප්ලිමන්ට් කියන්නේ මැජික් එකක් නෙමෙයි ඔයාලගේ මාංශපේශී වර්ධනය කරන්න. ඒ වගේම ප්‍රෝටීන් සප්ලිමන්ට් කියන්නේ ස්ටිරොයිඩ්ස් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් එදිනදා අපි ආහාරයට සහ බීමට ගන්නා කිරි, සෝයා, එක ඇට වර්ග, මාංශමය වර්ග, මේ දේවල් වලින් ප්‍රෝටීන් කියන මේ නියුට්‍රියන් එක වෙන් කරලා, පෝෂක පදාර්ථය වෙන් කරලා අරගෙන ඒක පවුඩර් එකක් විදිහට ඔයාලට අරගෙන එන එක තමයි මේ ප්‍රෝටීන් සප්ලිමන්ට් වලින් සරලව කරන්නේ. ඒක නිසා ඔයාලා බිත්තර කෑවත්, කුකුල් මස් කෑවත්, පරිප්පු කෑවත්, කඩල කෑවත්, කිරි බිව්වත් මේ හැම දෙයකින්ම හම්බෙන ප්‍රෝටීන් වලින් කරන දේම තමයි මේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකෙනුත් කරන්නේ. ඒ කියන්නේ මසල් රිපෙයාර් ඇන්ඩ් රිකවරි. ඒ වගේම මසල් ග්‍රෝත් එක. ප්‍රෝටීන් පවුඩර් එකක මම දකින ප්‍රධානතම වාසිය තමයි මේ කන්වීනියන්ස් එක. ඒ කියන්නේ මේක ලබා ගැනීමේදී පහසුකම්. මොකද ඔයාට ආහාරවලට වඩා ඉතා ඉක්මනින් මේ ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් 25ක් ගන්න එක හරිම ලේසි මේ වගේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකින්. හරි. දැන් අපි ඔයාට දවසකට කොච්චර ප්‍රෝටීන් ඕනේද කියලා සරල කැල්කුලේෂන් එකක් කරලා බලමු. ඔයාලා දැනටම ජිම් යනවා නම්, රෙසිස්ටන්ට් ට්‍රේනින් කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. මසල් රිකවරි එකට, රිපෙයාර් එකට, ඒ වගේම ඔයාගේ මසල් බිල්ඩ් කරන්න. ඉතින් ඔයා දවසකට ගන්න ඕනි ප්‍රෝටීන් ප්‍රමාණය හොයන්න ඔයාට පුළුවන් ඔයාගේ බොඩි වෙයිට් එක මේ 1.6කින් වැඩි කරන්න. උදාහරණයක් විදිහට ඔයාගේ බර කිලෝග්‍රෑම් 70ක් නම් ඔයා 1.6න් 70 වැඩි කරාම ඔයාට එනවා ග්‍රෑම් 112ක්. හැබැයි යාළුවනේ මතක තියාගන්න මේක එක්සැක්ට්ලි මෙෂර් කරපු මෙඩිකල් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නම් නෙමෙයි. ඔයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා. ඒක නිසා ඔයාගේ ට්‍රේනින් ලෙවල් එක, ඔයාගේ වයස, ඔයාගේ බර, ඔයාගේ ෆිසිකල් කන්ඩිෂන්ස් අනුව මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ අගය ඔයාගේ මසල් ගේනින් වලට, ඒ කියන්නේ මාංශපේශී වර්ධනය සඳහා හොඳ ස්ටාර්ටින් එස්ටිමේට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයා දවස් 3ක් 5ක් වගේ සතියකට අනිවාර්යයෙන්ම ඔයා කන කෑම ට්‍රැක් කරන එක. උදාහරණයක් කියන්නද? බිත්තර 3ක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 18ක් විතර තියෙනවා. කිරි වීදුරුවක සාමාන්‍යයෙන් ග්‍රෑම් 8ක් විතර ප්‍රෝටීන් තියෙනවා. උයපු කුකුල් මස් ග්‍රෑම් 100ක සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් 30ක් විතර ඔයාට ප්‍රෝටීන් ගන්න පුළුවන්. ඒ වගේම යෝගට් එකක්, ඒ වගේම මාළු කෑල්ලක්, පරිප්පු කරි එකක්, මේ වගේනුත් ඔයාට ඔයාගේ ඩයට් එකට ප්‍රෝටීන් එකතු කරගන්න පුළුවන්. ඉතින් සමහර ප්‍රොඩක්ට් වල තියෙන මේ ෆුඩ් ලේබල්ස් වල තියෙන ප්‍රෝටීන් කන්ටෙන්ට් එකත් ඔයාට එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගෙන ඔයාට පුළුවන් මේක ට්‍රැක් කරගන්න ෆුඩ් ට්‍රැකින් ඇප් එකක් පාවිච්චි කරලා ටෝටල් ප්‍රෝටීන් ඉන්ටේක් එක හොයාගන්න. දැන් අපි බලමුකෝ මම උදාහරණයකට ගත්ත කිලෝග්‍රෑම් 70ක මිනිස්සයා, කිලෝග්‍රෑම් 70ක රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන දවස් 3ක් විතර සතියට රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන මේ මිනිස්සයාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 112ක් දවසකට. ඒ මිනිස්සයාට මං කලින් කියපු ආහාර වලින් ග්‍රෑම් 110ක් 115ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා නම් ඇත්තටම ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලා හිතනවා නම් ඔයාලට හැමදාම දැන් මේක ට්‍රැක් කරනකොට හැමදාම හම්බෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 80ක් 85ක් වගේ නම් මෙතන ගැප් එකක් තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 25ක 30ක. ඉතින් ඒ අඩුව අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නම් ඔයාගේලාගේ මීල් වලට වැඩි වශයෙන් මේ ආහාර වර්ග එකතු කරගෙන මේ ග්‍රෑම් 25 30 සපුරා ගන්න එහෙනම් අනිවාර්යයෙන්ම ආහාර වලින් කරන්න. හැබැයි ඉතින් ඔයාලට තියෙන කාලයේ අඩුකම, ඒ වගේම ඔයා ට්‍රැවල් කරන කෙනෙක් නම්, ඒ වගේම මේ වගේ නියුට්‍රිෂන් ඩෙන්ස් නැත්නම් පෝෂණය වැඩි මීල් එකක් හදා ගැනීමේ අපහසුතාවක් තියෙන කෙනෙක් නම්, මේ හේතු නිසා ඇත්තටම ඔයාගේ මේ ප්‍රෝටීන් ඉන්ටේක් එකේ ටාගට් එක මිස් වෙනවා නම් මේ ප්‍රෝටීන් පවුඩර් එකක ප්‍රෝටීන් ස්කූප් එකක්, එක සර්විං එකක් ඔයාට ප්‍රැක්ටිකලි හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. දැන් තේරෙනවා නේද ඔයාලට සරලව? ඇත්තටම ප්‍රෝටීන් එකක් ගන්න ඕනේ අවශ්‍යතාවය තීරණය වෙන්නේ මෙහෙම ඩිෆිෂන්සි එකක් ඔයාට තියෙනවද කියලා. තේරුම් අරගෙන හරියට. ඒක තීරණය වෙන්නේ හැමෝම බොන නිසා නෙමෙයි යාළුවනේ. ඒ කියන්නේ කවුරු හරි ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් යූස් කරන්නේ මට කන්සිස්ටන්ට්ලි දිගින් දිගටම මගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක මම ආහාරයට ගන්න මේ ආහාර වලින් ලබා ගන්න බැරි නිසා කියලා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා.
ඔයාලා මේ ප්‍රෝටීන් ඉන්ටේක් එක සම්පූර්ණ කරා කියලා ඔයාලගේ මසල් බිල්ඩ් වෙන්නේ නැහැ. progressively challenging resistant training එකක ඉන්න වෙනවා. ඒ කියන්නේ කාලයත් සමග ඔයාගේ weight එක, resistance එක, reps ගාන, sets ගාන, ඊට පස්සේ ඔයාගේ විවේකය, බර මේ දේවලුත් වැඩි කරන්න වෙනවා ඔයා සෙල්ලම් කරන. ඒ වගේම ශරීරයට අවශ්‍ය කරන ප්‍රධාන පෝෂකයන් විදිහට මේ කාබෝහයිඩ්‍රේට්, ශක්තිය විදිහටත්, ප්‍රෝටීන්, මසල් බිල්ඩින් ඇන්ඩ් රිපෙයාර් විදිහටත්, හොඳ නිින්දක්, රෙස්ට් එක විදිහටත් ඔයාගේ මේ මාංශපේශී වර්ධනයට අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසාම මම අර පහුගිය වීඩියෝ එකේ නිින්ද ගැන කතා කරනකොටත් කිව්වා වගේම ඔයා හරියට දීර්ඝකාලීනව කන්සිස්ටන්සි එකකින් ඔයාගේ නිින්ද, ඔයාගේ මේ පෝෂණය, ඒ වගේම ඔයාගේ මේ රෙසිස්ටන්ට් ට්‍රේනින් වල ඩිෆිකල්ටි එක වෙනස් කරගත්තේ නැත්නම් කොච්චර එක්ස්පෙන්සිව්, කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක බෙස්ට්ම ප්‍රෝටීන් පවුඩර් එකක් යූස් කරත් රිසල්ට් නැති වෙනවා. ඒක නිසා මතක තියාගන්න සප්ලිමන්ට් එකකට දුර්වල වීක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් රීප්ලේස් කරන්න බෑ. දැන් අපි බලමු කොහොමද අපි ප්‍රෝටීන් පවුඩර් එකක් සිලෙක්ට් කරගන්නේ කියලා. මොකද ගොඩක් දෙනෙක් අහන ප්‍රධානතම ප්‍රශ්නේ මොකද්ද? ප්‍රෝටීන් පවුඩර් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කෝච් කියලා තමයි අහන්නේ. දැන් මම කියලා දෙන්නම් කොහොමද අපි ප්‍රෝටීන් පවුඩර් එකක් සිලෙක්ට් කරගන්නේ අපිට ගැලපෙන. මුලින්ම මේ මාකටිං වලට අහුවෙලා, ප්‍රොමෝෂන්ස් වලට අහුවෙලා, එයාලගේ හයිලයිට් කරන දේවල් වලට අහුවෙලා ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් හරි යම් බ්‍රෑන්ඩ් එකකට හරි යන්න එපා. අනිවාර්යයෙන්ම එම බ්‍රෑන්ඩ් එකේ ලේබල් එක බලන්න. විශේෂයෙන්ම නියුට්‍රිෂන් ෆැක්ට්ස් ටේබල් එක. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකෙන් ග්‍රෑම් 20ක් 30ක් වගේ අතර ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒක ඇතරම් ප්‍රමාණවත්. ඒ වගේම added sugars, ඒ කියන්නේ වෙනමම sugars එකතු කරලා තියනවාද, මේකේ රසය වැඩි කරන්න artificial sweeteners දාලා තියනවාද, lab made colors පාවිච්චි කරලා තියනවාද කියලා අනිවාර්යෙන් check කරලා බලන්න. ඒ වගේම ඔයාට කියව ගන්නවත් බැරි දන්නේ නැති ingredients ගොඩාක් තියනවාද කියලා ඒ supplement එකේ බලන්න. ඒ වගේම පුළුවන් තරම් lab test කරපු, ඒ වගේම third party එකකින් test එකක් කරපු, ඒ වගේම certifications ගත්ත ප්‍රොඩක්ට් එකක්ද කියලා බලන්න. ඒ වගේම ඔයා සප්ලිමන්ට් එක ගියපු ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ඔය ලැබ්ඩෝ හරි ගිහිල්ලා සර්ච් කරලා බලන්න මේ සප්ලිමන්ට් එකට තියෙන රිවිව්ස්, ඒ වගේම ලැබ් ටෙස්ට් රිසල්ට් කොහොමද කියලා. මේකේ අකරි වගේ දේවල් තියෙනවද, මොනවා හරි මේ අපිට ඇඟට නුසුදුසු රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. කවුරු හරි third party test කරලා තියෙනවද. ඒ වගේම මාස් ගේන් එකක් කියන්නේ යාළුවනේ ප්‍රෝටීන් පවුඩර් එකක් නෙමෙයි. ඒ දෙකේ වෙනස හොඳින් දැනගන්න ඕනේ අපි. මොකද මාස් ගේන් එකක ප්‍රෝටීන් පවුඩර්ස් උත් තියෙනවා. නමුත් ඒත් එක්කම විශාල කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට ඔයාට දෙන්න, මේක weight gain කරන්න අධික ලෙස සීනි ප්‍රමාණයක් සහ වෙනත් දේවල් ගොඩාක් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා ගේන කියලා තිබ්බා කියලා ඔයා මාස් ගේනර්ස් වලට නම් යන්න එපා. ඔයාගේ අරමුණ වෙන්නේ අර ඔයාගේ අඩු වෙච්ච ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න එක නම්. ඒ වගේම මේක ගොඩක් දෙනෙක් මගහරින දෙයක්. ඒ තමයි ඔයාට කිඩ්නි ඉෂුව එකක් තියෙනවා නම්, ඒ වගේම ලිවර් ඉෂුව එකක් තියෙනවා නම්, ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම්, ඒ වගේම වයස අවුරුදු 18කට අඩු හොඳින් හැදීගෙන එන වයසක කෙනෙක්, ඒ වගේම දිගු කාලීනව මේ මෙඩිකේෂන්ස්, බෙහෙත් වර්ග භාවිතා කරන කෙනෙක් නම් යම්කිසි රෝගී තත්වයකට මේ වගේ සප්ලිමන්ට්ස් කඩෙන් අරගෙන පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙකුගේ උපදෙස් ලබා ගන්න. ඒ වගේම එහෙම නැත්නම් ඩයටිෂියන් කෙනෙක්ව හම්බෙලා උපදෙස් ලබා ගන්න. හරි. අපි දැන් කතා කරා සිම්පල් කැල්කියුලේෂන් එකක් ගැන. ඊට පස්සේ අපි සප්ලිමන්ට් එකක් තෝරගන්න එක ගැන, ඒ වගේම සප්ලිමන්ට් එකක් ගන්න කලින් සිතා බැලිය යුතු දේවල් කීපයක් ගැන. අපි මේක සාරාංශයක් විදිහට දැන් ගොනු කරමු. හරි. මුලින්ම අපි කරන්න ඕනේ ඔයාගේ ටාගට් ප්‍රෝටීන් ඉන්ටේක් එක හොයාගන්න. ඊට පස්සේ ඔයාගේ ටාගට් ප්‍රෝටීන් ඉන්ටේක් එක ලැබෙන කෑම වර්ග ට්‍රැක් කරන්න. කොච්චර ප්‍රමාණයක් ඩේලි හම්බෙනවද කියලා. ටාගට් ප්‍රෝටීන් ඉන්ටේක් එක හම්බෙනවා නම් ඔයාගේ මේ කෑම වලින් ඔයා ට්‍රැක් කරාට පස්සේ වෙනම ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දිගින් දිගටම හැමදාම ඔයාගේ මේ ප්‍රෝටීන් ඉන්ටේක් එකේ අඩුවක් තේරෙනවා නම්, ඔයාට මසල් බිල්ඩින් ගෝල් එකක නම් ඔයා ඉන්නේ, අනිවාර්යයෙන්ම ඔයාට සප්ලිමන්ට් එකකට යන්න වෙනවා මේකේ සපෝට් එකක්. හැබැයි ප්‍රෝටීන් පවුඩර් එකක් කියන්නේ මසල් බිල්ඩ් කරන ෆවුන්ඩේෂන් එක නෙමෙයි. හොඳ ට්‍රේනින් එකක්, හොඳ නියුට්‍රිෂන් ඩෙන්ස් ආහාර, ඒ වගේම හොඳ රෙස්ට් එකක් ඔයාගේ රිකවරි එකටයි, ඔයාගේ මසල් බිල්ඩින් එකටයි ගොඩක් වැදගත්. ඉතින් ප්‍රෝටීන් එකක් කියන්නේ ඔයාගේ අර ෆවුන්ඩේෂන් එකට උදව් කරන එක ටූල් එකක් විතරයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේ යාළුවොත් එක්ක ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මොකද ප්‍රැක්ටිකලි මේ දේවල් හරියට සරලව ඔයාලට මම කියලා දෙනවා මේ FitGeek YouTube channel එකෙන්. ඒ වගේම මගේ Facebook page එකක් තියෙනවා, TikTok account එකක් තියෙනවා. මේ හැම එකක්මත් follow කරන්න. ඔයාලට ගොඩක් හොඳ knowledge එකක්, practical knowledge එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. ජය වේවා.